අද අපි යනවා ටිකක් දුර ගමනක්. පාන්දරම බස් එකේ නැගලා අපි මේ යන්නේ ස්කොට්ලන්ඩ් වලට. දැන් නම් ගොඩක් එළිය වැටිලා වුණාට අපි මේ ගමන පාන්දරමයි ආවේ. මොකද අපිට නොටින්හෑම් ඉඳලා ස්කොට්ලන්ඩ් වලට එන්න බස් එකේ පැය 9ක් විතර යනවා. මුලින්ම බස් ස්ටේෂන් එකෙන් අපි ලොකර් එකක් අරගෙන අපේ බෑගේජස් ටික දාගත්තා. මොකද ඉතින් අපි ආයේ බස් එකේනේ. ඉතින් බෑග් අරගෙන අපිට ඇවිදින්න යන්න බැරි නිසා අපි ඉස්සෙල්ලම අපේ බෑග් ටික දාගත්තා ලොකර් එකකට බස් ස්ටෑන්ඩ් එකේ තියෙන. මේ ලොකර් සයිස් 2-3කින්ම තියෙනවා. අපි කැමති ප්‍රමාණයේ සයිස් එකකට අපිට ලොකර් එකක් ගන්න පුළුවන්. අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ දවල්ට. එඩින්බර් වල ගොඩාක් දේවල් බලන්න තියෙන්නේ පයින් යන දුරින්මයි. අද දවස නම් අවුව පායන දවසක් නම් නෙවෙයි. තව චුට්ටකින් පොඩි පොදයක් යනවා කියලා තිබුණා. දැන් මේ ගෙවෙන්නේ ස්ප්‍රින්ග් එක නිසා එක වෙලාවකට පායනවා එක වෙලාවකට වහිනවා. ඉතින් හරියටම කියන්න බෑ මේ දවසට කොහොමද තියෙන්නේ කියලා කාලගුණය. අපේ ඩේමියන් දැන් මේ වෙලාවේ තීරණය කරන්නේ ඊළඟට අපිව බලන්න මොනවටද එක්කගෙන යන්නේ කියලා. දැන් නම් එයා එන්නම දේවල් තේරෙන නිසා ගොඩක්ම පණ්ඩිතයි. මං කලින් කිව්වත් වගේ ස්ප්‍රින්ග් එක නිසා මේ කාලේ හරිම ලස්සනට තමයි මුළු පරිසරයම පේන්න තියෙන්නේ. ඔක්කොම ගස් හරිම ලස්සනට පාට මල් වලින් පිරීලා තියෙනවා. අද දවස හොඳට අවුව පායලා තිබුණා නම් තමයි මම නම් කැමති. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය ස්කොට්ලන්ඩ් බලන්න කැමති අඳුරු පරිසරයක් විදිහට. මේ ඈතින් ලස්සනට පේන්නේ එඩින්බරෝ කාසල් එක. එඩින්බරෝ කාසල් එක තියෙන්නේ එඩින්බරෝ ටවුන් එකේම තමයි. හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ගොඩාක් දෙනෙක් ඇවිත් හිටියා මේ ලස්සන පරිසරයේ ලස්සන විඳගන්න. කාසල් එක හරි ලස්සනට මේ ගාඩ්න් එකේ ඉඳලා බලන්න පුළුවන්. මෙතනම තියෙනවා සෙල්ලම් කරන පොඩි ඒරියා එකක්. ඩේමියන්ට ඒක දැක්ක ගමන්ම එයාගෙන් අපිට බේරිල්ලක් නැති වුණා. එයාට සෙල්ලම් කරලා යන්නම ඕනි කියලා කිව්වා. මෙතන ටිකක් වෙලා ඉඳලා අපි දැන් ඊළඟට යන්න ඕනේ ආපහු ඇවිදින්න. නැත්තං ඉතින් අපේ ඩේමියන් මුළු දවසම ඔතන සෙල්ලම් කර කර ඉඳීවි. ස්කොට්ලන්ඩ් වල ගොඩක් වෙලාවට গুপ্ত බවක් වගේ තමයි තියෙන්නේ. ඒකයි ගොඩක් දෙනෙක් කැමති වින්ටර් එකට වගේ ස්කොට්ලන්ඩ් එන්න. අපිට ඉස්සෙල්ලා ඈතින් පෙනුණු එඩින්බරෝ කාසල් එක තමයි මේක. මං අද උදේ එනකොටම කිව්වනේ අද දවසේ දවල්ට වහින්න තියෙනවා කියලා. තිබුණා වගේම හරියටම දවල්ට වැස්සක් පටන් අරන් කාසල් එක ළඟදී අපිත් හොඳටම තෙමුණා. වැස්ස ඇවිල්ලා පොඩ්ඩ වෙලාවකින් ආපහු ඒක නතර වෙලා ඉක්මනටම ගියා. මෙහේ ඉතින් මේ දවස්වල වැස්ස ඉක්මනටම ඇවිත් ආපහු ඉක්මනටම යනවා. ඊට පස්සේ අපි මේ ඇවිත් ඉන්නේ ස්කොට්ලන්ඩ් වල තියෙන නැෂනල් මියුසියම් එක බලන්න. සතියේ දවසක් වුණත් අදත් නැෂනල් මියුසියම් එක බලන්න ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ඉස්කෝලත් නිවාඩු නිසා පොඩි ළමයිනුත් ගොඩක් ඇවිත් හිටියා මේ මියුසියම් එක බලන්න. හරිම ඇට්‍රැක්ටිව් වෙන විදිහට තමයි මේ මියුසියම් හදලා තියෙන්නේ. ඉතින් පොඩි ළමයි ගොඩාක් ආසයි මේ වගේ තැන්වලට ඇවිල්ලා හැම දෙයක්ම බලන්න. දේවල් බලනවා විතරක් නෙමෙයි පුංචි ක්‍රියාකාරකමුත් තියෙනවා ඒගොල්ලන්ට ඒවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලා ගන්න. ප්‍රායෝගික මේ දේවල් අත්විඳිනකොට ඒගොල්ලෝ ඒ දේවල් ඉගෙන ගන්නත් ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ. ඩේමියන්ටත් දැන් ටික දේවල් තේරෙනවානේ. එයා හරිම ආසාවෙන් තමයි මේ හැම දෙයක්ම බලන්න ඉන්නේ.
මියසියම් එක බලලා ඉවර වෙලා අපි ඊළඟට දැන් මොනෝ හරි කන්න කියලා හිතාගෙන එළියට ආවා. අපි කෑම කාලා දැන් ඊළඟට අපි යන්න ඉන්නේ එඩින්බරෝ වල ඉඳලා ග්ලාස්ගෝ වලට. එඩින්බරෝ වල ඉඳලා ග්ලාස්ගෝ වලට යන්න ගොඩක් වෙලා යන්න නෑ. අපි හොටෙල් එක බුක් කරලා තිබුණේ ග්ලාස්ගෝ වල. බලමු අපේ රූම් එක කොයි වගේද තියෙන්නේ කියලා. රූම් එක නම් ගොඩක් ලස්සනට ඉඩකඩ ඇතුව තියෙනවා. අපිට පේන view එක තමයි ඉතින් මේක. අපි රූම් එකේ ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ දැන් මේ රෑ කෑම ගන්න තමයි ආවේ. හෙටයි අනිද්දායි දවස් දෙක අපි ග්ලාස්ගෝ වල ඇවිදින්න තමයි හිතාගෙන ඉන්නේ.